යාළුවනේ අද පොසොන් පෝයට කලින් දවස මමයි පුතාලා දෙන්නයි පන්සල් යන ගමන් ඉන්නේ පොඩි වෙනස්ම දෙයක් කරන්න. අපි ගිහිල්ලා පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙලා හාමුදුරන්ට කතා කරලා තියෙන පරණ පහන් ඔක්කොම ගන්න ලෑස්ති කරගත්තා. හාමුදුරුවොත් එකතු කරලා තිබ්බ පහන් වර්ගයක් දුන්නා අයින් කරපු. කියන්න දෙයක් අමතක වුණා. ඉතින් අපි මේ පහන් ගන්න කලින් හාමුදුරුවන්ට අලුත් පහන් ටිකක් අපි පන්සලට පූජා කරලා මේ පහන් ටික අරන් ආවේ හදලා දෙන්න. පහන් ටික පොල් කට්ටු පොල් එලි එකට කලවමට දාලා අපි මේක හොඳට ගිනි තියලා පැය දෙකමාරක් විතර හොඳට මේක අපි පුච්චගෙන මේවා එකකින් එක පොඩ්ඩක් අයින් කරගත්තා. පිච්චිච්ච නැති ඒවා ආයෙත් පුච්ච ගන්න පොඩ්ඩක් දාලා. ඉතින් පුච්චලා ඉවරනහම මෙන්න මේ මට්ටමට තමයි පහන් ටික තිබ්බේ. අපි දැන් පහන් ටික සුද්ධ කරගන්න හදන්නේ හොඳට හොදලා. මේකට ඉතින් පහන් ටික නිමිනකන් ඉන්න ඕන. පහන් ටික හොඳට වතුරට දාලා ඒ වගේ දූවිලි වැලිය අරන් මරන්න නැති වෙන්න හොඳට සුද්ධ කරනවා. මේ අතර ඇවිනකන් අපිත් එක පහන් සුද්ධ කරා. වෙනදා 7:00 විතර නිදා ගන්න පුතා. අද තාම අපිත් එක්ක පහන් සුද්ධ කරනවා. මේ අම්මත් ඇවිල්ලා ඉතින් මේ පහන් ටික සුද්ධ කරන්න ලොකු උදව්වක් දුන්නා. අපි දැන් පහන් ටික සුද්ධ කරගෙන ඉවරයි. දැන් මේ පහන් ටික පන්සලට ගිහිල්ලා පන්සලේ තිබ්බ විදිහටම තියන්න ඕනේ. හෙට පොය. ඉතින් හෙට එන සදාවතුන්ට අතේ දැලි ටිකක්වත් නොගෑවි අලුත් පහනක පහන් පත්තු කරන්න පුළුවන් විදිහේ වැඩ කටයුත්තක් සලසන්න ඕනේ. ඒක තමයි මගේ අරමුණ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ වැඩේ මේ පළවෙනි පාර කරනවා නෙවෙයි අපි. මීට කලින් පන්සල් දෙකක අපි මෙහෙම පහන් ගෙනල්ලා හොඳට සුද්ධ කරලා ගෙනල්ලා පොයට කලින් බාර දුන්නා. ඉතින් අපි ඒක වීඩියෝ කළේ නෑ. මේ පාර මේක වීඩියෝ එකක් කරලා දාන්න හිතුනේ තව කෙනෙක්ට හිතුනොත් මෙහෙම දෙයක් කරන්න හොඳයි කියලා. ඉතින් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙච්ච හින්දා ඒ වීඩියෝ එක කරේ. දැන් රෑ 11:00 විතර ඇති. අපි දැන් පහන් ටික අරන් පන්සලට යන්න හදන්නේ. පන්සලට ගියා. ඉතින් පන්සලේ හාමුදුරුවෝ ලයිට් එක ඔෆ් කරලා අපි හාමුදුරන්ට කතා කරේ නැහැ. පහන් තැටි වලට පහන් තිබ්බ විදිහටම පහන් ටික ඔක්කොම තිබ්බා. මෙයා තාමත් අපිත් එක්ක හැරිලා ඉතින් වැඩට උදව් කරනවා. දැන් අපේ වැඩ ටික ඉවරයි. අපිට සම්පූර්ණ මේ වැඩේට පැය 6ක විතර කාලයක් ගියා. ඉතින් අපි ඊට පස්සේ මල් පහන් අපිත් පූජා කරලා බුදුන් වැඳලා දැන් යන්න ලැහැස්තිය. ඉතින් දැක බලා සතුටු වෙන්න වෙලාවක් පුළුවන්කමක් තියෙන කෙනෙක් කරලා බලන්න.